හෙලෝ ගයිස්, ඉතින් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි කරන්න යන්නේ vlog එකක්. ඉතින් ඔයාලට පේන විදිහට මම තම ගෙදර ඉන්නේ. ඉතින් අද තියෙනවා පෙරහැරක් අපිට කව කරන්න. පෙරහැරක් shoot කරලා ඉවර කරන්න තියෙනවා. ඉතින් ඔන්න මම තාම ගෙදර ඉන්නේ. අපි ගමන පටන් ගන්න තැන ඉඳන්ම මේ vlog එක කරන් යන්. ඉතින් ඔයාලට පල්ලෙහාට පේන විදිහ අපේ ගෙදර තියෙන පල්ලෙහා මම පොඩ්ඩක් උඩහට මේ ලස්සන පරිසරයත් එක්ක ඔයාලට පෙන්නන්න. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන පරිසරයක් එක්ක තමයි අපි උදේ පාන්දර වැඩ පටන් ගන්නෙ. හොඳට පායලා තියෙන හින්දා කිසි බයක් නැතුව යන්න පුළුවන්. ඉතින් අපි යන් අපේ බඩු ටික ලෑස්ති කරගන්න. හරි ගයිස්, ඉතින් අපි අපේ බඩු ටික ලෑස්ති කරගමු. ඉතින් මං අද දවසේ පාවිච්චි කරන DJI Osmo Mobile SE එක ඔයාලට SE එක ඔයාලට මේක පෙන්නද දැනගන්න මෙන්ඩින් වටිනා ලින්ක් එක ඒක ඔබලා මම මේක කරපු රිවිව් එක ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් කොටන් කලින් අපි අපේ වැඩේට යන්න කලින් මේක කැල් ටික තියෙනවද කියලා බලාගෙන ඉමු. gimbal phone එකට සම්බන්ධ වෙන කෑල්ල Osmo Mobile tripod එක ඒ වගේම මේක මොකක් හරි දෙයක් වුණා charge කරගන්න USB to type C convert එක cable එක. ඉතින් ඊට පස්සේ අපි බලාගමු මේකේ ඔක්කොම කලින් හැමදේටම වලින් තියෙන charge එක. ඉතින් ඔයාලට පේනවා full charge තියෙනවා මේක. ඉන්ද කිසි බයක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේක පැක් කරගමු. charge තියනවානේ. ඊට පස්සේ මම අද දවසේ ගෙනියනවා DJI Mini 4K drone එක. ඉතින් මේකෙත් බලමු බැටරි තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ඩ්‍රෝන් එක තියෙනවා. රිමෝට් එක තියෙනවා. රිමෝට් එකේ ඕනේ ජොයිස්ටික් එකේ කැල් දෙක තියෙනවා. ඉතින් රිමෝට් එකේ බැටරි ගැන බලමු. රිමෝට් එකේ බැටරි භාගයක් තියෙනවා. ඉතින් දැක්කම හැබැයි මේ භාගෙන් ගොඩක් අද දවසේ වැඩ කව කරන්න පුළුවන්. ඔයකටත් අපි මේකයි charger එක ගහගමු. ඊට පස්සේ බැටරි එක බැලුවොත් බැටරි තුනම full තියෙනවා. එහෙනම් බැටරි එක නවන්න දෙන්නේ. ඉතින් අපි ආයේ මෙන්න මේ විදිහට ඔක්කොම ටික දාගන්නවා. ඒත් එක්කම drone එක ගෙනියද්දි මතක් කරගන්න ඕනේ ඔයාලා මේකේ කාඩ් එක ගෙනියන්න ඕනේ. ඉතින් මම මේ විදිහට Xtreme Pro GB 64ක කාඩ් එකක් ගෙනියනවා SD කාඩ් රීඩර් එකත් එක්ක. ස්ටෑන්ඩ් බයි තියාගන්න ඕනේ කොයි ළඟ හරි ඕනේ වුණොත්. ඉතින් මම ඔය ඒකත් ඒ විදිහට මේ විදිහට දාගන්නවා. මේ විදිහට දාගන්න. අපි ඒකත් ඔන්න ඔය විදිහට පැත්තකින් තියමු. ඉතින් ඩ්‍රෝන් එක ගැන කතා කරනවා නම් මම ගිය වතාවේ ඩ්‍රෝන් එක දැම්මට පස්සේ ඩ්‍රෝන් එක පිළිබඳව අමිහිරි මතකයන් ටිකක් තියෙනවා. කොහොම හරි මේ වැඩේදී හොඳින් කරගන්න තමයි අපි බලන්නේ. ඉතින් ඊළඟට අපි මේකට එකතු කරගමු power bank දෙකක්. ඉතින් මේකේ full charge තියෙනවා පේනවා. ඉතින් මේකෙත් බලුවොත් 100ට තියෙනවා 3ක් පත් වෙනවා කියන්නේ 175ක් විතර තියෙනවා. ඉතින් මට එක power bank එකකදී කොයිකටත් අපි power bank දෙකක්ම use කරගමු. ඉතින්
අපි මේවා චාර්ජ් කරගන්න මං අරක තිබ්බා USB to Type-C කේබල්ලයක් ඒක යොදාගන්න පුළුවන් ආයමං USB to Type-C තාව කේබල්ලයක් යොදාගන්නවා ඊට පස්සේ USB to කොටු පින් එක යොදාගන්නවා ටිකක් ලේටස් ෆෝන් එක පන්න ෆෝන් වලට එන එක කොයකටත් අපි හැමදේම ස්ටෑන්ඩ් එක තියාගන්න ඕන නිසා ඒත් එක්කම මම මේකට හදිස්සි දැම්මගේ ඩේටා ට්‍රාන්ස්පෝර්ට් කණ්ඩ බාධාවක් කවුත් අමතර පෙන් එකක් තියාගන්නවා කාඩ් රීඩර් එකක් තියෙන කාඩ් එකක් තියෙනවා ඒ නිසා අවශ්‍ය නැති කියලා හිතන කෝකට ස්ටෑන්ඩ් බයි යන්න ඕන ඊට පස්සේ කව ඕන වෙයි කියලා හිතන නිසා මම මේ වගේ එකක් ගන්නවා ඉතින් ඔයාලට පේන විදිහට මේකේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඕනෙම වුණොත් ගන්න මොකද්ද මේක SIM card slot එක ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා USB to Type-C converter එකක් ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැනට තියෙන port වලින් හැම port එකක්ම තියෙන කේබල් එකක් ඉතින් මේක charge cable එක data transport cable එකක් විදිහට මේක ගන්න පුළුවන් ඉතින් ගොඩක් වටිනා දෙයක් මේ මම මේකත් මෙහෙම තියාගන්නවා ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන තියෙනවා දැන් මම පාවිච්චි කරන්නේ Pixel phone එක Pixel 7 Pro phone එක ඉතින් ඔයාලා මේවා use කරලත් ඇති use කරලා නැතුවත් ඇති ඉතින් මේ ෆෝන් දෙක ගැන මම ඉස්සරහට වීඩියෝ වලින් වට ගේන්න ඉතින් සාමාන්‍යයෙන් අපි මේවත් එක්ක වැඩ කරන්නේ අවුවේනේ ඉතින් අවුවේ සාමාන්‍යයෙන් මේ වගේ ඩිවයිස් යූස් කරද්දී මේව රත් වෙනවා ඉතින් කොච්චර හොඳ ෆෝන් එකක් වුණත් අවුවේදී රත් වෙනවා මොකද මේකේ ප්‍රොසෙසරිට ඒව තාම දරා ගන්න බෑ තාම එච්චරටම දියුන්නේ ඉතින් ඒක නිසා මම පාවිච්චි කරනවා මේ වගේ ෆෝන් කෝල් එකක් ඉතින් ඔයාලා ගේම් ගහනවා නම් ඒ වගේ වැඩවලට මේව ගන්න දැකලා ඇති ඉතින් මම නම් මේක ඒ කැමරා කරද්දී ෆෝන් එක රත් වෙන එකට හොඳ ඔප්ෂන් එකක් විදියට ඉතින් මම මේක ගන්නවා මේත් එක්කම මම තව USB to or normal pin එක තියෙන තව කේබල් එකක් මේකටම ගන්නවා ඉතින් ඊළඟට හදිසියක් වුණොත් wireless mic එක මම ගන්නවා ස්ටෑන්ඩ් බයි තියාගන්න ඒකත් තමයි ඊට පස්සේ සවුන්ඩ් ක්වොලිටි බලා ගන්නයි අවශ්‍ය වුණොත් හිතේ සැනසෙල්ලින්ටයි මම ගන්නවා මේ විදිහට මගේ earbuds දෙක ඊට පස්සේ ඩ්‍රෝන් එකේ ලෙන්ස් එකට ඒ වගේම තව මොකක් හරි ඒකට මේ හදිසියක් වුණොත් ලෙන්ස් ටික ලෙන්ස් වල දූවිලි ඉවත් කරගන්න මම මේ විදිහට රෙදි ගහලා තියාගන්නවා මේවට වෙන්නෙච්ච ඉතින් ඔය විදිහට ඔය ටික තමයි අද වැඩේට අපි ගන්නෙ එතකොට වීඩියෝ කරද්දී මට අවශ්‍ය වෙන gimbal එක mini 4K drone එක ඒ වගේම ඔයාලා මේ බලන් ඉන්න වීඩියෝ කරන Pixel 8 Pro එක වගේම මෙතන තියෙන Pixel 7 Pro phone එක ඉතින් ඊළඟට අපි යමු හරි guys ඉතින් අපි යමු අපේ වීඩියෝ එක කරන තැනට ඉතින් ඒක ටිකක් දුර තියෙන්නේ ඉතින් අපි යන්න ඕනේ එහෙට මම යද්දී පොඩි කැලි ටිකක් ගේන්නම් ඉතින් ඔයාලට මේ විදිහට අපි ගන්න දේවල් ටික බලා ගන්න තියෙනවා ඉතින් කොහොම හරි අපි යමු එහෙට A few moments later හරි ගන්න අපි බස්යෙන් ගහලා ගමන යන්න හදන්නේ ඉතින් මේ පාන්දර පොඩි අතර බැක් පොන එකයි බස් එක නගරට වීඩියෝ එක ඉතින් අපි යන් ඉතින් guys කොහොම හරි අපි යනවා මේ විදිහට මහන්සි ඇත්තටම කියනවා නම් අම්මෝ මේ කමාව හත්තු දෙකේ ආන්නේ දැන් දෙකක් විතර ආවා ගයන දෙයියට බැන්න ග්‍රාසන්න ප්‍රදේශය තමයි කොහමද කියන්නේ ඉස්සර හරි guys ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා අපිට එන්න කියපු තැනට ඉතින් ලස්සන පරිසරයක් තියෙනවා මම පෙන්නන්නම් ඉතින් ඒක මාර ලස්සන පරිසරයක් තියෙනවා
අපිට කියන විදිහට ලස්සන පරිසරය. ඉතින් කොහොම හරි මේ වගේ වැඩක් කරද්දී වෙලා කියන දේ හරියට අන්දරට කරස්සතයි හරියට වෙලාවට හරි කරනවා යන්නානේ කොහොම අපිට ගම්මුට කෝල් එක 2000 years later. හරි guys ඉතින් ඔන්න අපි වැඩේ පටන් ගත්තා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා මේක. බාල් දෙනා පිටිපස්සේ පෙරහැර එනවා අපි වීඩියෝ කරනවා දාගෙන බලමු කොහොමද කරන්නේ කියලා. හරි guys ඉතින් බලන්න මෙන්න මෙහා මතකද කියලා වාට මෙහා මතකද බලන්න ඉතින් ඔන්න ඔය විදිහට යනවා අපේ පෙරහැර. ඉතින් අපි කියන් පිටිපස්සෙන් බලන්න යන් දුමු. One eternity later. ඉතින් guys කොහොම අපි ආව පොඩ්ඩක් ගිමන් හරින්න පන්සලකට. ඉතින් මේ වටපිටාව නම් පෙන්නන්න ඕනේ නෑ. ඉතින් දැක්කනේ අපි යාළුවවත් එහෙම. ඉතින් හොඳයි වැඩට ගියන්නේ. කොල්ලා වැඩි අල්ලගෙන වැඩ යන්නේ. ට්‍රයිපොඩ් එක මං ඇතුලේ උනාට බයයි මං අර පුරුදු නෑනේ. ඔව්. කොල්ලා වැඩි අල්ලගෙන යන්නේ. හරි අපි දැන් මේ මම තමයි සදීපට කතා කරේ. අපේ පන්සලේ කටින්ද තමයි දැන් කට්ටි පෙරහැර යන ගමන් ඉන්නේ. මට පෙන්නන්න. ලස්සනයි නේ පෙරහැර. වාහන විතරයි පොඩ්ඩ ඉන්න. මේ මෙයා තමයි ඔයාලගේ යාළුවා අද දවසේ වැඩේ කරන්නේ පොර තමයි. මොකද කියන්නේ අද දවසේ මේ ගෙවුන ටික ගැන මම මොකද කියන්නේ? මම මිනිස්සු ඉන්නවා. හොඳයි. හැබැයි 135ක් විතර ඉවරලා තියෙනවා. තාම 135 ඉවර. 135. තව ගමන තව ආමග ගෙටි ආයුතුමග දුරයි. එහෙම සීන් එකක් තියෙන්නේ. හම්බෙමු. Hi guys, ini api පෙරහැරි ඉස්ලාම් නේ බා පෙරහැරි අපි තමයි මූලිකත්වය අරන් යන්නේ අපේ මූලිකත්වයේ ලෑල්ලට පාගන්න අපි දෙන්නගේ මූලිකත්වයෙන් පෙරහැරි ඉස්ලාම් මගේ මූලිකත්වයෙන් තමයි යන්නේ දැන් හරිද මම මේ ඩ්‍රෝන් මෙවුවා මේ මාර ලේසි වන් මෙවුවා ඔව් පොඩි කියලා හිතුවට අමාරුයි උඹලා හිතන තරම් ලේසි නෑ මෙවුව කරන්න ඉතින් අපේ ඩ්‍රෝන් එක ඉක්කේ බාරගත්තා යවන්න කියලා හිතුවට ලේසි නෑ මෙවුව ලේසි නෑ අපි පොඩ්ඩක් මහන්සියෙන් ටික අයිස්ක්‍රීම් එකක් කාලා වැඩි පටන් ගමු අපි මේවනේ අපි කතා කරොත් කණ්ඩ නොදීන්නේ නැහැ කණ්ඩ බොණ්ඩ ඔක්කොම දීලා ලෑස්ති කරලා තියෙන්නේ වැඩේ ඉතරයි වෙන්න ඕනේ ඩවුන්ද අය නා විශ්සල් හම්බෙමු හරි මේ දැන් ඔය කට්ටියගේ යාළුවා මේ ලොකු වැඩක් කරන්න යන්නේ ඩ්‍රෝන් වැඩක් තමයි සුපිරි වැඩක් තමයි සුදු නෝනා උඩ යනවා ආයාගේ ආන් ගියා වැඩක් කරගන්න ඕන නම් මෙන්න ඩ්‍රෝන් වැඩක් ඉන්නවා සදීපනේ සදීප ඩ්‍රෝන් වැඩක් කන්ටැක්ට් කරගන්න සුපිරි වැඩක් කරන්න පුළුවන් ඉතින් guys වහිනවා ඩ්‍රෝන් උඩ කුඩු කැමරාත් කුඩු ඔක්කොම ඩවුන් කරන්න වුණා
ඒක අපි මේ වැස්ස යනවා පන්සලට. වැස්ස දෙමි දෙමි මේ කැමරා අත් අරගෙන ඔක්කොම බඩු කුස්සන් යනවා. වහිනෝ කොහොමද මේ බව්වාගම වැස්සකට තෙමෙනවා කියන්නේ? නාවල පිටියට වැස්ස නැත්නම් අත්‍තරම් ප්‍රශ්නයක්. නාල පිටියට පායනවා කියලා දෙයක් නැහැ. නාල පිටියට පායනවා කියන්නේ සෙලවෙන මනසෝක. සෙලවෙන මනසෝක. මැජික්. අපි හොන්නම් තෙමි තෙමි යනවා. තෙමි තෙමි යනවා. තාටිකි නානවා. අපි වල පන්සල පෙන්නන්නම් අපි කොච්චර ලස්සනද කියලා. සෙනේ සෙට් කරපු පුඩිය. තාම කනවා පුඩිය. තාම කනවා. ෆෝන් වැඩ කරන්න ඕන නම් අපි සදීප් ඉන්නවා. එයාගේ කැමරා වැඩ කරන්න ඕන නම් හසිත ඉන්නවා. ෆෝන් වෙලාවට වීඩියෝ ෂොට් ඕන එකක් අපේ ඉන්න සදීප බ්‍රදර් තා කරන්න බ්‍රදර් තමා. ඔව් සදීප ඩ්‍රෝන්ස් එන ජයවා ජය අසලේ වීඩියෝ එකක් ගේන්නනේ අපි ගේමුනේ කියනවා see you again next time. 2,000 years later. ඉතින් guys පේනවනේ ලස්සන පරිසරයක්. ලස්සන සුන්දර පන්සලක් පේනවනේ. ඔව් ඔයාලට පොඩ්ඩද ගයිස් මේ මං කිව්වා ඉස්සෙල්ලා අපි අපේ පන්සල පෙන්නන්නම් කියලා. දැන් ඔයාලට පන්සල පෙන්නන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ දැන් නම් මේ වහලයක් ගහන ගමන් තියෙන්නේ හිට කටින නිසා. අර පැත්තෙන් ඔයාලට පේනවා කබරගල. මොමින්ද පෙන්නන්නම්. බා හසත් එක්ක මාර්ලස් නේද? මේ පොඩි කනගාටුවක් තියෙනවා. අර පැත්තේ මීදුම් පේනවා නේද? අන්න එහෙ තමයි කබරගල තියෙන්නේ. දැන් නම් වැහිලා. ඔව් වැස්සත් එක්ක උතන මේ පොඩ්ඩක් පේන්නේ ඒ තමයි කබරගල. දැන් නම් වැහිලා. ඒනට අපි පන්සල අපි ඉන්නෝනේ අසයි නේද? මින්නේ ඔයාලගේ වැඩ. අනේ බබල් උගල දාන්න ඕව ලැජ්ජයි ඔයි. ඔන්න ඉතින් අපේ අලුත් සහෝදරය පුරුදු සහෝදරයා ගිම්බල් එක පුරුදු වෙනවා. අපි පුරුදු වෙලා දවසක පෙන්නන්නම්ක වැඩ උඹලා අපිට කිඩි දාන්නට මේ දවසක වැඩ වෙයිනේ. Oh my god! Wow! ආසාව සපුරාලන්න. Wait a minute. Who are you? දැන් ඔබ vlog වලට දාලා හරිද? මාව නැති කරන්න එපා වා. One eternity later. හරි ගයිස් ඉතින් ඔන්න වැඩේ යන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ අද දවස ඉවරයි. අපේ වැඩ කටයුතු ඉවරයි. ඉතින් vlog එක මෙතනින් මම ඉවර කරනවා. ඉතින් ඔයාලට මේ පිටිපස්සේ පේනවා මම vlog එක එඩිට් කරන දාගෙන මම හිතුවට වඩා ගොඩක් වෙලා ගියා. ඉතින් ඔයාලට පේනවා දැන් වෙලාව 12:05 වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අද මම මේ වීඩියෝ එක ඔයාලට දානවා මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අයිස්ක්‍රීම් කාලා ඇස්ස තිබිලාද මටත් දැන් තමයි රිසල්ට් එක වගේ ඉන්නේ. ඉතින් කොහොම හරි මේ මගේ පළවෙනි vlog එක නිසා මොකක් හරි අඩුපාඩු සිද්ධ වෙන්න ඇති. ඉතින් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ vlog එකකින් මම අඩුපාඩු හදාගන්න. ඉතින් අපි ආයේ හම්බෙමු මේ වගේ සුපිරි අලුත් වැඩක් එක්ක අලුත් දවසක සුපිරි vlog එකකින්. ඉතින් අද මම මේ වීඩියෝ එක තුලින් මාත් එක්ක සම්බන්ධ වුණ මට ඊයාගේ යාළුවාගේ නම මතක නෑ. අර කැමරාව තියාගෙන හිටපු එක්කෙනාගේ. ඉතින් එයාගේ මතක නෑ කොහොම හරි එයාවත් ඊට පස්සේ කොහරි අපි වීඩියෝ ෆොටෝ එඩිට් කරන අපේ මල්ලි කෙනෙක් ඉන්න. ඒ මල්ලිවත් ඉතින් මේ මල්ලිගේ තව යාළුවෙක් ඉන්න. ඒ යාළුවවත් දාන වශයෙන් ඔයාලත් එක්ක එකතු වෙන යාළුවා සිනේශ්වර්. ඉතින් එයාත් මතක් කරන ගමන් එයාටත් ගුඩ් කියන්නේ හොඳ ෆොටෝග්‍රැෆි කෙනෙක් ඉන්න වාසනාව උදා වෙන්න කියලා වෙනවා. දැක්කම ඔයාලා ගිම්බල් එක අතේ තියන් පිස්සුනට හැටි. ඉතින් ඒ කොහොම හරි කොහොම වුණත් ඒක නෑ. ඊට අමතරව අන්තිමේටම මට කියන්න දෙයක් තියෙනවා. අපි කොළඹ ගිහිල්ලා වර්ක්ෂොප් එක ගිහිල්ලා අපි කොළඹ දවසක් ගත කරා. ඉතින් ඒ දවසේ vlog එකෙත් මගේ යාළුවෙක් කරේ සසින්දු කියලා.
ඉතින් එයාගේ චැනල් එක ලින්කේ මම පල්ල ඩිස්ක්‍රිප්ෂන් දාන්නම්. ඉතින් ඒකත් බලලම යන්න. ඉතින් ඒක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපි කට්ටියම බ්ලොග් කරනවා. ඉතින් අපි කට්ටියම හම්බෙමු තවත් අලුත් දවසක තවත් අලුත් වැඩකින්. ඉතින් අදට මම මෙහෙම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.